අපි තා නිවැරදි ලෙස මේ දීර්ඝ කාලයක් අනුගමනය කරමින් තිබුණු ආර්ථික ප්‍රතිපත්තිය රටටත් ජනතාවටත් හිතකර ලෙස තීරණාත්මක හැරවුම ගන්නවා. රෝද ගිලිහුණු රථයකට හැරවුම් ගන්න බෑ. ඉස්සෙල්ලා රෝද ටික සවි කරගන්න. අද කාට හරි කියන්න පුළුවන්ද ආර්ථික අස්ථාවරභාවයක් තියෙනවා කියලා? නෑ. මේ ගමන් කරමින් තිබුණු ආර්ථික ගමන තීරණාත්මක ලෙස අලුත් හැරවුමකට භාජනය කළ යුතුයි කියලා විශ්වාස කරන ඒ වෙනුවෙන් වැඩ කරන දේශපාලන ව්‍යාපාරය. හැබැයි අපි ඒ හැරවුම ගන්නේ කොහොමද කියලා අවබෝධයත් සහිත දේශපාලන ව්‍යාපාරය. ඊටමත් යහපත් අරුබුද වලින් තොර ආර්ථිකයක් අපි සතුව තිබෙනවා නම් ඒ හැරවුම ඊටා වේගවත් හැරවුමක් වෙනවා. ආර්ථික ඊටමත් අසීරු තැනක නම් පිහිටෙන්නේ ඒ හැරවුම යම් කාලයක් අරගනිමින් සැලසුම් සහගතව ලබාගත යුතු හැරවුමක්. ඒ නිසා ඔබ දක්වන කලබලය අපිට ඉතා හොඳින් තේරුම් ගන්න පුළුවන්. අපි ඉතා නිවැරදි ලෙස මේ දීර්ඝ කාලයක් අනුගමනය කරමින් තිබුණු ආර්ථික ප්‍රතිපත්තිය රටටත් ජනතාවටත් හිතකර ලෙස තීරණාත්මක හැරවුම ගන්නවා. ඒ හැරවුම ගැනීමට නම් අපි පළමු කළ යුතු වන්නේ කුමක්ද? මේ තිබෙන ආර්ථික තත්ත්වය ස්ථාවරභාවයකට ගෙනෙන එක. ස්ථාවරභාවයකට ගෙනෙන්නේ නැතුව අර්බුද රාශියකට මුහුණ දී තිබෙන ආර්ථිකයක් විශාල හැරවුම් වලට ඔරොත්තු දෙන්නේ නැහැ. හොඳින් තේරුම් ගන්න. රෝද ගිලිහුණු රථයකට හැරවුම් ගන්න බෑ. ඉස්සෙල්ලා රෝද ටික සවි කරගන්න. ඒ නිසා අපි තාමත් සැලසුම් සාගත ලෙස ආර්ථික ස්ථාවර කිරීම සඳහා සැලසුම් කරමින් තිබෙනවා. කුමද්ද තිබුණු ආර්ථිකේ? එක පැත්තකින් අපි නිල වශයෙන් බංකොලොත් භාවයට පත්වෙච්ච රාජ්‍යයක් අපිට ලැබෙන්නේ. නිල වශයෙන් බංකොලොත්. ඒ කියන්නේ මුළු ආදායම රුපියල් බිලියන 4990යි. පොලිය ගෙවීම, රාජ්‍ය වැටුප් ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවීම බිලියන 4744යි. ඉතිරි වෙන්නේ බිලියන 256යි. මේක තමයි තිබෙන ආර්ථිකය. අපි එනකොට අපි එකඟද නැද්ද? හොඳද නරකද වෙන සංවාදය. අපි එනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අවුරුදු 4ක විස්තීර්ණ ණය ප්‍රෝග්‍රෑම් එකක් කරලා වැඩසටහනක් ඇතුළත අපි ඇතුල් වෙලා තිබුණා. දැන් ඔබ කියන අපි හැරවුම ගන්න නම් මොකද කරන්න ඕන? අපිට පාරවල් දෙකක් තීරලා තිබුණා. එක්කෝ එම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තියෙන විස්තීර්ණ ණය පාසුකම් වැඩසටහන ඉදිරියට යන්න ඕන. එහෙම නැත්නම් අත්හරින්න ඕන. ඔබ බලාපොරොත්තු වෙන අත්හැරීම. මතක තබා ගන්න. ඒ උගුලේ අපි වැටෙන්නේ නැහැ. ඒවා උගුල් අපේ අපේක්ෂාව. මොකද අපි දන්නවා අපේ ආර්ථිකයේ තිබෙන තත්ත්වය අනුව අපි කුඩා ප්‍රමාණකින් කරගන්න අත්වැරදීම බරපතල විනාශකාරී අත්දැකීම් ගෙන දෙනවා. මොකද එහෙම ආර්ථිකයක් මේක. ඔගොල්ලෝ මහතුරු පාලනය කරපු රට හොඳයි මේක. අපි පාලනය කරපු රට නෙවෙයි. ඔගොල්ලෝ පාලනය කරපු රට. ඔගොල්ලෝ පාලනය කරපු රට ආර්ථිකයේ කුඩා අත්වැරද්දක් බරපතල ගණයේ ප්‍රතිවිපාක රටටත් ආර්ථිකයටත් උරුම කර දෙන ආර්ථිකයක් අපිව හිමි තිබෙන්නේ. ඒ නිසා ආණ්ඩුවක් හැටියට අපිට ඔගොල්ලෝ බරපතල වැරදි කරලා බරපතල විනාශයන් කරලා ඇති කරපු ආර්ථිකය යලි ස්ථාවරභාවයට අත්පත් කර ගැනීමේදී අපේ වගකීම තමයි කුඩා ප්‍රමාණිකවත් වරදා ගැනීමක් නොකර ගැනීම. හරිද? අපි ඒක කරලා තියෙනවා. අද කාට හරි කියන්න පුළුවන්ද ආර්ථික අස්ථාවරභාවයක් තියෙනවා කියලා? නෑ. පළවෙනි එක. අපි නිල වශයෙන් දෙසැම්බර් මාසේ 21 වෙනිදා බංකොලොත් භාවයෙන් නිදහස් වුණා. නිල වශයෙන්. අපි පහුගිය දෙසැම්බර් මාසේ 21 වෙනිදා දක්වා ණය පැහැර හරින ලද රාජ්‍යයක්. දෙසැම්බර් මාසේ 21 පසුව ඒත් අපි ණය ගෙවන්නේ නෑ. හැබැයි ණය නොගෙවීම පිළිබඳ එකඟතාවයට ආපු රාජ්‍යයක්. වෙනසක් නැද්ද? ණය ගත්තු අයත් ණය දීපු අයත් එක්ක එකඟතාවයකට ආපු රාජ්‍යයක්. ස්ථාවරභාවය. මේ රාජ්‍ය සේවකයන්ගේ සහ පෞද්ගලිකයන්ගේ විශාල දුක් ගැනවිල්ලක් තිබුණා. තමන්ගේ වැටුපෙන් තමට දරා ගන්න බැරි බද්දක් කැපෙනවා කියලා. අපි ලක්ෂේ බදු සීමාව ලක්ෂේ කමාර දක්වා වැඩි කරා. මම දැක්ක ඊයේ කිව්වා 6න් පස්සේ පටන් ගන්නේ 18 කියලා. 6න් පස්සේ පටන් ගන්න ඊළඟ 6 ඊළඟ 18. තේරුණා? 6 දෙකක් තියෙනවා. පළමු ලක්ෂ 18 මුළුමනින්ම නිදහස්. ඊළඟ ලක්ෂ පාට 106යි. ඊළඟ ලක්ෂ පාට 112 තිබුණේ. ඒකත් 106යි. ඊළඟ ලක්ෂ පහට 18යි. එකමාරක් ගන්න වැටුප් ගන්න කෙනෙකුට බද්ද 100ක් නිදහස්. ලක්ෂ දෙකක් වැටුප් ගන්න කෙනෙකුගේ බද්ද 72ක් නිදහස්. 136 සීමාව ඉක්මවා යන කෙනෙකුට රුපියල් 20500ක බදු අඩුවීමක් අප්‍රේල් මාසයේ ඉඳන් සිද්ධ වෙනවා. මතක තබාගන්න ඒ වෙනුවෙන් රජය ආසන්න වශයෙන් ගතොත් බිලියන 50ක් 60ක් ආසන්න ප්‍රමාණයක් රජයට අහිමි වෙනවා. ගිය අවුරුද්දේ ලැබුණු බද්දක් මේ අවුරුද්දේ අහිමි වෙනවා. හැබැයි බිලියන 50 60යි මුදල ඒ බදු ගෙවපුවාට නැවත පෙරලා යනවා. හැබැයි ඊට පස්සේ ප්‍රශ්නයක් පැන නැගුණා ශේස්ත්‍ර කීපයක විශේෂම සෞඛ්‍ය ශේස්ත්‍රයේ. ඒගොල්ලන්ගේ අර OT පැය හරි අමතර රාජකාරී පැය ගණනය කරපු ක්‍රමයක් තිබුණා. වෛද්‍යවරුන්ගේ මේක ගණනය කර 80න් බෙදලා. නර්සස්ලාගේ ගණනය කර 160න් බෙදලා ගණනය කරපු තත්ත්වයක් තිබුණා. හැබැයි එදා තිබුණු මූලික වැටුප 80න් බෙදපුවාම අද තියෙන මූලික වැටුප 120න් බෙදපුවාම අද තියෙන එක 120න් බෙදුවත්
එදාට වඩා වැඩි. ඒ තරම් වැඩි කරලා තියෙන මූලික වෙන්නපොළ. ඒක පිළිබඳව පොඩි සංවාදයක් මතුවලා තිබෙනවා. අපි අවශ්‍ය නම් මේක සංශෝධනය කරන්න මෙන්න මේ විදිහට. ඔබට දැන් ලැබෙන කියන්නේ මෙහෙමයි. මේ බෙදීම ගණනය කරන්නේ 2027 ජනවාරි මාසයේ ලැබෙන වැටුපට. ඒ කියන්නේ මේ 120 බෙදන්න යෝජනා කරේ අප්‍රේල් මාසයේ ලැබෙන වැටුප නෙවෙයි. එයාට අවසානයේ ලැබෙන පූර්ණ වැටුප තමයි 120 බෙදන්නේ. අපි යම් සංශෝධනයක් ගේන්න කැමති මෙහෙම. මූලික වැටුප 80න් බෙදන අයගෙන් 80න් බෙදලා ඒකෙන් 3න් 2ක් ලබා දෙනවා. හරිනේ. ඊට පස්සේ 100 තේරුණානේ. එතකොට 80න් බෙදපු 120න් බෙදීමක් නෑ. 80න් බෙදීම 80න්ම තියෙනවා. තියලා ඒකෙන් 3න් 2ක් ලබා දෙනවා. 120න් බෙදපු ඒක 160 වුණානේ. ඒක 120න්ම බෙදලා 4න් 3ක් ලබා දෙනවා. 160 200 වුණානේ. 200 කරන්නේ නැතුව ඒක 160න්ම බෙදලා 5න් 4ක් ලබා දෙනවා.